රම්පොකුණුගම ජිනරතන ස්වාමීන් වහන්සේ ජේ දේවසිරි මහත්මයා අපහා සමග ඉතාම සමීප සම්බන්ධතාවයෙන් යුක්තව කටයුතු කරන පින්වත් දෙපළක්. උන්වහන්සේලා අපිට වඩාත්ම සමීප වුණේ සෙත්තර ට්‍රැවල්ස් දඹදිව වන්දනා චාරිකා ගමන නිසා. මේ වර්ෂයේ මුල් කාලේ අපේ විහාරස්ථානයේ දායක දායිකාවන් රාශියක් සමග එම වන්දනාවට එකතු කරගත්තා. ඒ අත්ංගේ මේ ගමනේදී තාම ප්‍රයෝජනවත් වන විදිහේ අපේ බුදු පියාණන් වහන්සේගේ උපත බුදු වීම පිරිනුවම් පෑම කියන තෙමඟුලත් මුල් කරගෙන බරණැස බුද්ධ ගයාව ඒ වගේම කුසිනාරාව ලුම්බිනිය මේ ආදී කොට ඇත්තා වූ මධ්‍ය දේශයේ තිබෙන අපේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයන් දැක බලා වැඳ පුදාගෙන ජීවිතයේ ලබන්න තියෙන උතුම්ම පින්කම ඉෂ්ට කරන්නට සෙත් අරණ ට්‍රැවල්ස් ආයතනයෙන් දෙන පහසුකම් ඉතාම අගය කරනවා. අවශ්‍ය කරන මේ පහසුකම් අතර බැලුවාම බොහොම හොඳ ගුවන් ගමනක්, ඒ වගේම විශේෂයෙන් සුඛෝපභෝගී බස් රථ යොදාගෙන රාත්‍රී කාලේ හොඳ පහසුකම් ඇති හෝටල් වල නවත්තලා හොඳ ආහාර පාන ලබා දීලා ඒ ආයතන දවස් 15ක් වගේ ඇතුළත විශාල සිද්ධාස්ථාන ප්‍රමාණයක් දැක බලා වැඳ පුදාගෙන විස්තර අහගෙන දැනගෙන කටයුතු කරන්නට ඒ ආයතනයේ සකස් කරලා තියෙනවා. විශේෂ දේශකයන් වහන්සේලා මහත්තුරු යොදවලා ඒ බුද්ධ වන්දනා කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම සංඝසතු දානමය පින්කම්, පෝදි පූජා පින්කම්, විශේෂ පිරිත් දේශනා ආදී පින්කම් රාශියක් සිද්ධ කරන ස්ථානයක්. ඉතින් අපි බොහොම සතුටෙන් යුක්තව ප්‍රාර්ථනා කරනවා තව තවත් මේ වගේ ශාස්ත්‍රීය කටයුතු කරන්න. ඒ වගේම බුද්ධ භූමිය වන්දනා කරන පින්තුන්ට අවශ්‍ය කරන පහසුකම් සලසන්න සෙත් අරණ ට්‍රැවල් සංවිධායකත්වයෙන් අගෝස්තු මාසයේ දඹදිව චාරිකාව සඳහා මමත් ඒ ගමට යන්නගෙන යනවා. මම සතුටින් යුක්තව කැමති ඔබ හැම දෙනාටත් ඒ ගමන යන්න සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා.